අම්මා අසනීප වෙලා රෝහල්ගත වෙලා ඉන්න වෙලාවක මම හවස යනවා අම්මව බලන්න. අම්මගෙන් අහනවා ඇයි අද පරක්කු කියලා. පරක්කු නෑ වචිර. මං සාමාන්‍ය විදියට සාමාන්‍ය වෙලාවට ගියේ. ඉතින් අම්මගේ තිබ්බ රෝගී තත්ත්වයක් එක්ක සමහර වෙලාවට වෛද්‍යවරු කියලා තිබ්බා අයට මොනවා හරි බෙහෙතක් දෙන්න ඕන. ඔය වගේ මොනවා හරි කරදර වගේක් කියලා තිබ්බා. මං හිතුවා ඉතින් ඇගේ තියෙන මේ අපහසුතාවයත් එක්ක තමයි මේක මේ විදියට වෙන්නේ කියලා. කවදාවත් නැතුව අම්මා මගෙන් අහනවා අද රෑ ඉඳලා යන්න බැරිද? අද රෑ ඉඳලා යන්න බැරිද කියලා අහනවා. වචිර දැන් ඉන්න බෑ. හේතුව හෙට උදේ අම්මාට ඕන සියලු දේවල් අපි අරගෙන එන්න ඕන. විරජාරි විතරයි අම්මට බොන්න පුළුවන්කම තියෙන්නේ. සියලු දේ හදාගෙන එන්න ඕන. ළමයි ඉස්කෝලේ යවන වැඩ කටයුතු තියෙන ඔක්කොම තියෙනවා. ඉන්න බෑ. මං කොහා hina වෙලා මං අම්මට කියනවා ඉතින් සුදාමේ කොහොමද මේ ඉන්නේ? එහෙම ඉන්න පුළුවන්ද මේ? හෙට එහෙම කියලා මං අම්මගෙන් ඇහුවා. හෙට උදේට මොනවද කන්නේ? කියලා. අම්මා හරි අපූර්ව උත්තරයක් දෙනවා. ඔය මහ පුදුම කතාවක් නේ අහන්නේ. මම මේ අද රෑ ගෙවා ගන්නේ කොහොමද කියලා ඉන්නවා. ඔය හෙට උදේ කන දේවල් ගැන. මම මේ කියන කතා සමහර වෙලාවට වජිර අමාලිවත් දන්නේ නැහැ. මේ කියන කතන්දරේ. මට පොඩ්ඩක් තරහ ගියා ඒක. මම අම්මත් එක්ක සමහර වෙලාවට නිකන් අර යාළු කතන්දරෙත් කියනවා. අනේ පිස්සු කතා කරන්නේ නැතුව ඉන්නනේ මොනවද කියන්නේ? මගෙන් අහුවා මේ සරමක් ගෙනාවේ නැද්ද? මම ඇයි සරම? නෑ අද ඉඳලා යන්නේ. මං ගෝ අම්මේ ඉන්න බෑ. කොහොමද ඉන්නේ? ඉන්න විදියක් නෑ. ඊට පස්සේ බැරිම තැන මං අම්මට ඉඳන් කෝ මේ කාමරයක නවත්තලා හිටියේ මේ රූම් එකක් අරගෙන මේ හොටෙල් එකේ ඉන්නේ මේ ඔය ස්පිරිතාලේ හිටියේ. මං කෝ බෑ ඉන්න බෑ මේ කාන්තාව විතරක් ඉන්න තැනක. ඒ නිසා මෙතන ඉන්න බෑ කියලා. මම යන්න හැරුණා. හැරෙනකොට මට කතා කරනවා චූටි කියලා. මට කියන්නේ චූටි කියලා. මම වෙයි. මගෙන් වරද්දක් වුණා නම් මට සමා වෙන්න. කියලා. මට තවත් තරහයි වචන. ඇයි මේ වගේ කතා කියන්නේ? දැන් මෙච්චර මේ ඇවිල්ලා අම්මා වෙනුවෙන් කරන් තියෙන සියලු දේවල් කරලා තියෙන වෙලාවක ඇයි අම්මා එහෙම කතාවක් කියන වැරදිනේ එහෙම කතාවක් කියන එක වචන. මම මොනවද කියන්නේ? ඕක කතා කරන්න එපා. ඕක කතා කරන දේවල් නෙමෙයිනේ. කියලා මං ආයි යන්න හැරුණා. ආයි කතා කරා. ඉන්නම බෑද? කියලා. බේරෙන්නම් බෑ වචි. මං කිව්වා හරි. එහෙනම් මම මෙහෙම කරන්න. මම ගෙදර ගිහිල්ලා වොෂ් එකක් දාගෙන ඇවිල්ලා බාහනේට වෙලා පල්ලෙහාට වෙලා ඉන්නවා. එහෙම හොඳයි. අම්මත් කැමති වුණා. මමත් ඇති යන්තම් කියලා මත් එළියට ආවා. හරිම මානසි වජිරේ දවස් ටිකෙන් නිදි මරලා ඉන්න බෑ. හරිම අමාරුයි. හරිම මානසි. ඊට පස්සේ ගෙදර ගිහිල්ලා මම නිදාගත්තා. ඊට 15 නිදාගත්තා. අමාලි මට ගහලා කතා කරා. හොස්පිටලෙන් වාට එන්න කියලා. කොට්ටාවේ ඉඳලා මහරගමට ආවේ කොහොමද කියලා මම කියන්න දන්නේ නැහැ. ආපු පාර මං කියන්න දන්නෙත් නැහැ. ඉස්පිරිතාලේට ආවා. කිසි වෙනසක් නැහැ. කාමරේ දොර ඇරලා තියෙනවා. අම්මා ඉන්නවා ඇඳ උඩ. මං ගිහලා කකුලෙන් ඇල්ලුවා. රස්නේ. අශක් නෑ. හැබැයි කවදාවත් නැතුව මේ හරි ටිකක් ලේ ගතියක් මම දැක්කා. ඒකම ડોක්ටර් කෙනෙක් ආවා. ඇවිල්ලා කිව්වා මිල අපි කරන්න පුළුවන් උපරිම දේ කරා කියලා. ඔළුව ඇල්ලුවා. හෙලෙව්වා. පිස්සු කෙලින් නැතුව නැගිටින්න. ඇඬුවා වචිර. හොඳටම ඇඬුවා. දැන් ඔබ හිතන ඇති කතාව ඉවරයි කියලා. නෑ. අම්ම නැති වුණා. ඉන්න කිව්වම මම ගෙදර ගියා. ඒක නෙමෙයි කතාව. මේ මෝඩ ප්‍රශ්නේ මම ඇහුවේ නැත්තම් අදටත් මම විඳවන්නේ නැහැ වචන. අම්මයි මගේ ඩීල් එක මොකක්ද ඉවර වෙනකොට? මම වොෂ් එකක් දාගෙන ඇවිල්ලා පල්ලෙහා කාර් එකේ ඉන්නවා. ළඟ එක්කෙනෙක් නවත්තලා හිටියනේ. ඒ මනුස්සයට සල්ලි දෙන්න ඕන. සල්ලි දුන්නා. බීලා ආයි හැරිලා එන ගමන්
ආසී කරන අම්මා අන්තිමට මොකද කිව්වේ කියලා. මම ඒකයි කියන්නේ ජීවිතය ආපු මෝඩම ප්‍රශ්නේ මම ඒක. ඒක ඇහුව නැත්තම් මගේ කතාව අතනින් ඉවරයි වචිර. අම්මා මොනවද කිව්වේ? සර් එක සැරේටම අම්මා ෆෝන් එක කිව්වා. තාත්තා නැතිලා. තාත්තා ඒක මට හිතේ නැහැ. අම්මා එක සැරේටම ෆෝන් එක කිව්වා. ෆෝන් එක කිල්ල කාට හරි කෝල් එකක් ගන්න හැදුවා. ඒ කෝල් එක ගන්න හදුනත් එක්කම ෆෝන් එක බිම් වැටෙන සර්. කතාවක් නෙමෙයි ඇත්ත කතාවක්. කාටද කෝල් එක ගන්න නැත්තේ? මම විශ්වාස කරනවා පල්ලෙහා කාර් එකේ හිටපු මට තමයි කෝල් එක ගන්න නැත්තේ. කාගෙන්ද අහන්නේ? ජීවිතේ කවදාවත් රිවර්ස් කරන්න බැරි වැරදි.